මම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දින දෙක තමයි මේ ගත වෙන්නේ. ඉතින් හෙට දවසෙන් පොත් ප්‍රදර්ශන නිමාවටපත් වෙනවා. ඉතින් මම ඊයේ දවසේ පොත් ප්‍රදර්ශනයට ගියා, පොත් මිලදී ගත්තා. ඉතින් මම මිලදී ගත්ත පොත් වලින් කොටසක් විශ්වවිද්‍යාලේ තියලා ආව, කොටසක් තමයි අරගෙන ආවේ. ඉතින් ඒ කොටස මම ඔබට ඉදිරිපත් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි වෙටම මම මිලදී ගත්තා මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ තරගයේ ජයග්‍රහණය ලැබපු කෙටි කතා සංග්‍රහය සුරේකා සමරසේනගේ ඊස්ට්‍රජන් කෙටි කතා සංග්‍රහය. ඉතින් මේ විදර්ශන ප්‍රකාශනයක් විදිහට තමයි නිකුත් වෙන්නේ. පිටු 64කින් සමන්විතයි, කෙටි කතා 6කින් සමන්විතයි. ඉතින් මේ කෘතිය රුපියල් 450ක් තමයි මිල සටහන් කරලා තියෙන්නේ. ඉතින් හොඳ කෘතියක් කියලා හිතනවා. ඉතින් කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට මම තවත් කෙටි කතා සංග්‍රහයක් මිලදී ගත්තා. ඒ තමයි නිශ්ශංක විජේමානගේ නන් පේරියල්. මේ කෘතිය රජත පුස්තක සම්මාන සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා මේ වසරේ. ඉතින් මේ සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ තමයි මේ පොත් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. පිටු 111කින් සමන්විතයි. කෙටි කතා 6ක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට මම බොහෝ කාලයක් දැකපු ඉංග්‍රීසි පොතක්, ඉංග්‍රීසියෙන් තියෙන පොත මම දැකලා තියෙනවා. ඒ වගේම ගොඩක් ජනප්‍රිය පොතක් ලංකාවේ ඇතුළේ The Japanese Secret to a Long and Happy Life Ikigai. දීර්ඝායු ලැබීමේ ජපන් ක්‍රමය පොත සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන. ඉතින් මේ කෘතිය සරසවි ප්‍රකාශකයෝ තමයි ප්‍රකාශයට පත් කරන්නේ. ඉතින් ප්‍රථම මුද්‍රණය 2020, මේ 8 වෙනි මුද්‍රණය 2025. පිටු 152කින් සමානයි, මිල රුපියල් 650යි. එතකොට මට කලින් පොතේ මිල සඳහන් කරන්න අමතක වුණා. කලින් පොත 490යි, නන් පේරියල් පොත. ඊළඟට මම ප්‍රවීණ පරිවර්තකයෙක්ගේ කෘතියක් තමයි මිලදී ගත්තේ. ඒ තමයි කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, සාතන්ගේ දියණියෝ, යුද්ධයේ කතුරු කතාවක්, ගිනිමැද සක්මන, මරණීය දොරටුව වගේ කෘති විශාල ප්‍රමාණයක් ලංකාවේ පාඨකයින්ට තිළින කරපු රංජිත් කුරුප්පු මහතාගේ පරිවර්තනයක්. මේ පරිවර්තනය 2010 දී තමයි නිකුත් වුණේ. බර්නාඩ් ස්ලික් කියන ජර්මන් නවකතාකරුවගේ නවකතාවක් තමයි ගිම්හාන ගීතය කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ කෘතිය පාස් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් වලින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. පිටු 168යි, රුපියල් 750යි. ඊළඟට මම කලින් කියවලා තියෙන කෘතියක්. නමුත් මට හිතුණා මේ කෘතිය මගේ ළඟ තිබුණොත් හොඳයි කියලා. රයිනර් මරියාරිගේ Letter to a Young Poet, කිවිද හඳට එවි බල. මාලිනී ගෝවින්දගේ තමයි මේ කෘතිය පරිවර්තනය කරලා තියෙන්නේ. සිංහලට 2010 දී තමයි මේ පොත ආවේ. විජේ සූරිය ගන්ත්‍ර කේන්ද්‍රය තමයි මේ කෘතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මිල රුපියල් 150යි. තාම අඩු මුදලකට ඔබට පොත් ප්‍රදර්ශනයේ මේ කෘතිය මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන් කවි ලියන්න බලාපොරොත්තු වෙන කවි ලියන හැමෝම ගාවම මම හිතනවා තියෙන්න ඕන කෘතියක් කියලා. ඊළඟට මම ගොඩක් කැමති කතුවරයෙක්ගේ කෙටි කතා සංග්‍රහයක් තමයි මම මිලදී ගත්තේ. ඉතින් හරි රහට ලියන මලිදු කාවින්ද කුමාරසිංහ අයියගේ මං මාවතක මතක මිමිනිල්ල. ඉතින් මේ කෘතිය ඔඩියෝ බුක් එකක් විදිහට සේරා ඔඩියෝ බුක්ස් channel එකේ තියෙනවා. ඉතින් මම මේ channel එකෙන් තමයි මුලින්ම මේ කතාව ඇහුවේ. ඉතින් පළවෙනි කතාව ඇහුව ගමන්ම මම ගොඩාක්ම කැමති වුණා මේ කෘතියට. මේ කෘතිය 2022 අවුරුද්දේ ගොඩගේ සහ විද්‍යෝද්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වුණා. ඉතින් මේ කෘතිය ප්‍රකාශයට පත් කළ තියෙන අකුරු කැෆේ ප්‍රකාශන ආයතනයේ පිටු 180යි, රුපියල් 750යි. ඉතින් මම හිතන්නේ මම කැමතිම කෙටි කතාවේ කොටසක් තමයි පසු කවරේ තියෙන්නේ. මම මහසෝනගේ මොහිනීගේ පුතා, මන් දන්නව එහෙම කියපු ගමන් hina යනවා. ඒක තමයි ඇත්ත. කමක් නැහැ hina වෙන්න. මහසෝන කැමති hina වෙලා ඉන්න. පොඩි එකාව තුරුළු කරන් අඬපු මොහිනී වුණත් එතකොට සතුටු වෙයි. ඉතින් මේ කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් වුණේ 2021 අවුරුද්දේ. මේ දෙවෙනි මුද්‍රණය 2025 අවුරුද්දේ. ඉතින් මේ කෘතියත් හරි අපූර්ව කෘතියක් කියලා හිතනවා. කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට මම කැමතිම ලේඛකයෙක් තමයි හාරුකි මුරකාමි. ජපානයේ ප්‍රසිද්ධ ලේඛකයෙක්. ඔහුගේ කෘති විශාල ප්‍රමාණයක් තියෙනවා. නවකතා, කෙටි කතා. ඉතින් මම ඔහුගේ නවකතා වලට වගේම කෙටි කතා වලටත් කැමති. මම කලිනුත් වීඩියෝ එකක් කරා පිරිමි නැතිව කියලා, ගැහැණු නැතුව කියලා වීඩියෝ එකක් කරා මේ කෙටි කතා සංග්‍රහයක් මුරකමිගේ. මේවර මම කෙටි කතා සංග්‍රහයක් මිලදී ගත්තේ හරුකි මුරකමිගේ The Elephant Vanishes. පරිවර්තනය කරන්නේ සත්‍යපාල ගල්කැටිය, ප්‍රවීණ පරිවර්තකය. මේ කෘතිය විශේෂ වෙනවා 2021 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හමු වෙනවා. මේ පරිවර්තනයේ අලියා අතුරුදහන් කියන නමින්.
ඉතින් මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ ග්‍රැෆික් ප්‍රකාශන ආයතනය. රුපියල් 800යි මේ කෘතිය. පළමු මුද්‍රණය 2020. මේ පොතේ කෙටි කතා ප්‍රමාණයක් අඩංගු වෙනවා. කෙටි කතා 6යි කෙටි කතා 11ක් පමණ මේ කෘතියට අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් පිටු සංඛ්‍යාව ගත්තොත් 238ක් ටිකක් ලොකු කෙටි කතා සංග්‍රහයක්. එයත් කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට මම ළඟ තියෙන්න ඕන කියලා හිතපු කෘතියක්, මම කැමති කෘතියක් මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල විචාර මග. ඉතින් නූතන සිංහල සාහිත්‍ය විචාරය ගැන උනන්දු කෙනෙක්ට ඊටාම වැදගත් කෘතියක් තමයි මේ සිංහල විචාර මග කියලා කියන්නේ. පළවෙනි මුද්‍රණය 1964, මේ 6 වෙනි මුද්‍රණය මම ගත්තේ 2021. ඉතින් මේ කෘතිය රුපියල් 350යි. පිටු 191කින් සමන්විත පොතක්. ඉතින් මේ පොත ප්‍රකාශපත් කරන්නේ සරස පෞද්ගලික සමාගම. මේ කෘතියත් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම කාලයක් තිස්සේ මිලදී ගන්න ආසාවෙන් හිටපු පොතක් මාර්තා නස්බෝම්ගේ කලාව කුමකටද කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ මහාචාර්ය ලියනගෑමර කීර්ති. ඉතින් මේ කෘතිය මුලින්ම ප්‍රකාශයටපත් උනේ 2013 අවුරුද්දේ. මම ප්‍රකාශ මිලදී ගත්තේ 2024 විදර්ශන මුද්‍රණය. ඉතින් මේ කෘතිය රුපියල් 980යි විදර්ශන ප්‍රකාශන. ඉතින් කලාව පිළිබඳ උනන්දු, කලාව පිළිබඳ ඉගෙන ගන්න හැමෝටම ඊටාම වැදගත් පොතක් තමයි කලාව කුමකටද කියන කෘතිය. ඊළඟට තවත් මම කැමති කෘතියක් කියවන්න බලාගෙන ඉඳපු කෘතියක්. මේ ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික හාමුදුරුවෝ රචනා කරපු කෘතියේ සිංහල පරිවර්තනය. මේ කෘතිය පරිවර්තනය කරන්න කුඩගම්මන සීලරතන හාමුදුරුවෝ දූවිල්ලේ රැඳුණු පියසටහන් කෘතිය. ඉපැරණි මූලාශ්‍රයෙන් බුදුන් වහන්සේගේ ජීවිතය මයින් තමයි මේ කෘතිය රචනා කරන්නේ. Footprint in the Dust, The Life of the Buddha from the Most Ancient Sources. මෙන්න මේ කෘතිය තමයි දූවිල්ලේ රැඳුණු පියසටහන් නමින් පරිවර්තනය වෙන්නේ. මේ පරිවර්තනය සිදු කරන්නේ කුඩගම්මන සීලරතන හාමුදුරුවෝ. ප්‍රථම මුද්‍රණය 2025 විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රයේ. ඉතින් පිටු 390කින් සමන්විත පොතක් රුපියල් 1500යි. ඉතින් මේ කෘතියත් ඊටාම හොඳ කෘතියක් කියලා හිතනවා. ඉතින් කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට මම මිලදී ගත්තේ ඒ කෘතිය බැලුමටම ඊටාම ලස්සන පිට කවරකින් සමන්විත නිර්මාණීය මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ Lust for Life පරිවර්තනයේ සුභාරණ වීර 9 පබ්ලිෂින් ප්‍රකාශනයක් විදිහට මේ අලුත් මුද්‍රණය මේ ප්‍රචාර වුණ ගමන් මම හිතුවා මේ පොත මේ පාර මිලදී ගන්න ඕන කියලා. පිටු 595කින් සමන්විත පොතක් රුපියල් 2000යි. පිටකවරය ඉතාම කැමති මම මේ පිටකවරයට විකුම් ජිතේන්ද්‍ර අයියගේ පිටකවර සැකසුමක්. ඉතින් මේ කෘතිය මම හිතුවා ළඟ තියාගන්න ඕන කියලා. ඉතින් මේ කෘතිය කියවන්න ඉතාම ආසාවෙන් ඉන්නවා. මේක ක්ලාසික් නවල් එකක්. ඊළඟට තවත් නවකතාවක් ගාෂියා මාකෙස්ගේ ලතින් ඇමරිකානු ලේඛක ගාෂියා මාකෙස්ගේ 100 Years of Solitude සියක් වසක හුදෙකලාව. ඉතින් මේ කෘතිය පරිවර්තනය කරන්නේ අබේ දිසානායක සහ පසංකොඩිකාරගේ පරිවර්තනය. විදර්ශන ප්‍රකාශනයක්. මිල රුපියල් 1600යි. පිටු 496කින් සමන්විත කෘතියක්. ඉතින් මම හිතුවා මේ කෘතිය මගේ ළඟ තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ කෘතිය මිලදී ගත්තා. ඊළඟට මගේ ළඟ දැනට තියෙන පොත් වලින් අවසාන පොත උපුල්ශාන්ත සන්නස්කල 2022 දී රචනා කරපු බංචි මාරි. ඉතින් මේ පිටකවර ඉතාම අපූර්වයි. බංචි මාරි මොළසෙන විරත්නගේ පිටකවර සැලස්මක්. කොළඹ කතාවේ අලු පැහැති පරිච්ඡේදය. ඉතින් මම ඊට කලින් කොළඹ කතාවේ වික්ෂු පරිච්ඡේදය කියවලා තිබ්බා. ඊළඟට අම්මා කෘතිය කියවලා තියෙනවා. වස්සානි සීනිය කියවලා තියෙනවා. ඉතින් මට කාලයක් තිස්සේ මම ආසාවෙන් හිටියේ බංචි මාරි කෘතිය කියවන්න. ඉතින් මේ කෘතිය රුපියල් 1500යි. 2N17 ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක්.
පිටු 375කින් සමන්විතයි. ඉතින් මේ බාහිර පෙනුමත් ඉතාම අපූරුයි. ඉතින් මෙන්න මේ කියන පොත් ටික තමයි දැනට මගේ ළඟ තියෙන්නේ. ඉතින් පොත්වලින් මම කලින්ම කිව්ව කොටසක් විශ්වවිද්‍යාලේ මම තියලා ආවා. ඉතින් මේ පොත් ටික ගෙනාවට පස්සේ ගැනත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්.